කැරගෙන කෝඩුවත් දෙපැත්තට කරගෙන හදන විදිහ ටිකක් වැඩේ අමාරුයි. හැබැයි ඔයා වීඩියෝ ස්කිප් කරන්න නැතුව බැලුවොත් වැඩේ අමාරු වෙනකක් නැහැ. අපේම වීඩියෝ එකට. හරි. අපිට ඕන වෙනවා මේ විදිහ ලෑල්ලක් මේකේ මේ විදිහ හැඩයක් ඇදගෙන තියෙනවා. මේකේ උසයි පළලයි එක සමාන වෙන විදිහට තමයි අරන් තියෙන්නේ. ඒ කියන්නේ අකල් 9 ගාන තමයි මේ දෙපැත්තටම අරන් තියෙන්නේ. අපි මේක ඇදගෙන මේ විදිහේ කොටස් 4ක් කපා ගන්න ඕනේ ඉස්සරවම. දැන් ඔයා එකම සයිස් එකේ තියෙන රේසර් 3ක් හොයා ගන්න ඕනේ. ඒකට ඔයා මේ විදිහේ එල් පට්ටම් කෑලි 3ක් පාසන්න ඕනේ. ඒ කියන්නේ එක රේසර් එකකට 3 ගානේ. මෙන්න මේ විදිහට ඔයා හදා ගන්න ඕනේ. ඊට පස්සේ මෙතන ස්පොකට් වීල් එකක් අරන් තියෙනවා බයික් එක පිටිපස්සට. ඒකටත් අර සමානම රේසරයක් වෙල්ඩින් කරගෙන තියෙනවා. හරි. දැන් අපි කපාගත්ත මේ ලී ෆ්‍රේම් එකේ මැද සිදුර අයින් කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි අර යාඩ් බටයක් ගන්නවා කිව්වේ ආන් ඒ සයිස් එක මේකේ අයින් කරගන්න ඕනේ. දැන් ඔයා එකම සයිස් එකේ රේසර් 3ක් හොයා ගන්න ඕනේ. ඒ වගේම ඒ රේසර් එකකට බහින බට කැල්ලක් හොයා ගන්න ඕනේ. ඊට පස්සේ ඒක කොටස් 3කට කපලා මේ විදිහට සමානව තියෙන විදිහට මේක වෙල්ඩින් කරගන්න ඕනේ. සමානව තියෙන්න ඕනේ නැත්නම් මේක වැඩ අවුල් යනවා. දැන් අපිට තියෙන්නේ අපි හදාගත්ත රේසර් ටික ලී ෆ්‍රේම් එකට තියලා සම්බන්ධ කරගන්න. පොඩි දෙයක් මතක තියාගන්න ඔයා රේසර් ගණිතින් පුළුවන් තරම් හොඳම රේසර් ගන්න බලන්න. ඒ කියන්නේ මේ පාවිච්චි කරලා අයින් කරන්නේ කොහොමත් සෞත්තුම වෙච්ච රේසර් මොකද කූඩු හදලා වේදී මේක ඇදෙන්න බලන නිසා හොඳම රේසර් ගන්න ඔයා වට බලා ගන්න. හරි දෙවි වෙනස් කරන්න බෑ ඔයාලා දැන් අපි ඇවිල්ලා තියෙන්නේ වීඩියෝ එකේ වැදගත්ම පොයින්ට් එකට. දැන් ඔයා හරියටම බලා ගන්න ඕනේ අපි හදාගත්ත ලී ෆ්‍රේම් ටික කොහොමද බටේට දාගන්න කියලා. ඒ කියන්නේ පිළිවෙල. යටටම දාන්නේ චේන් එක සම්බන්ධ වෙන ඒ කියන්නේ බයික් එකේ ස්පොකට් වීල් එක සම්බන්ධ වෙන එක. ඊට පස්සේ උඩට දාන්නේ රේසර් එක ට්‍රැක් එකේ ගමන් කරන ලී ෆ්‍රේම් එක. ඊට පස්සේ ඊට මැදින් දාන්නේ රේසර් 3ක් දාලා අපි හදාගත්ත ඇඩ්ජස්ටර් එක. ඊට පස්සේ ට්‍රැක් එකේ ගමන් කරන ලී ෆ්‍රේම් එක. ඊට පස්සේ උඩට උඩින්ම කූඩුව හදාගන්න ෆ්‍රේම් එක තමයි උඩින්ම තියෙන්නේ. වීඩියෝ එක ස්කිප් කර බලපු කෙනෙක්ට මේක මගහැරෙන්න තිබ්බා. ඒ නිසා වීඩියෝ එක බලද්දි කවදාවත් ස්කිප් කර බලන්න එපා. වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න.
අපි හදපු ඩිසයින් එකට අනුව කෝඩු උඩ කොටස මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. යට කොටසත් උඩ කොටසට සමානම කොටුවක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට යටින් තියෙන කොටු දෙක කියන්නේ යට තත්ත්වය උඩ කොටුවට වැඩිය ටිකක් ලොකුවට තමයි අරන් තියෙන්නේ. ඔයාලට කෝඩු හදපුවම බලා ගන්න පුළුවන් ඩිසයින් එක කොයි වගේද කියලා. වීඩියෝ එක අවසානට ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔයාලට අයිඩියා එකක් තියෙනවා කොහොමද දෙපැත්තට කරගෙන කූඩුව හදාගන්නේ කියලා. තව පොඩි වැඩ ටිකක් තමයි තියෙන්නේ. කරන්ට් එක දෙන්න, ලයිට් සිස්ටම් එක හදාගන්න ඔය ටික තමයි තියෙන්නේ. තව දෙයක්. ඔයාලට ඒකත් වීඩියෝ එකකින් බලා ගන්න ඕන නම් පහලින් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඊළඟ වීඩියෝ එක විදිහට කොහොමද කූඩුවට දෙපැත්තට කරගෙන කූඩුවට ලයිට් දෙන්න කියලා ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ගොඩක් මහන්සි වෙලා වීඩියෝ එක හදන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න දෙන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු.